ඊළඟට දැන් තාජුඩීන්ගේ ප්‍රශ්නේ. දැන් තාජුඩීන්ගේ ප්‍රශ්නේ අලුත් තැනකට මේගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. මේගොල්ලෝ දැන් අවුරුදු ගණනාවක් පස්සේ ආවිල කිව්වා කවුද යාගේ නම? කජ්ජා. යා ඉන්නවද ජීවතුන් අතර? ජීවතුන් අතර නැහැ. මේ කජ්ජාද කවුද කියන කෙනෙක් යාගේ වීඩියෝ වල සම්බන්ධ ෆොටෝ මේ වාහනේට නගින එකේ ඉන්නවා කියලා හඳුනාගත්තා කියලා. දැන් මෙහෙමයි. දැන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න මම පාර්ලිමේන්තුවේත් මතු කරා. ඒක තමයි තාජුදීන්ගේ නඩුව සම්බන්ධව බී වාර්තාව වැරදි ලෙස ලියපු අය මේ ආණ්ඩුවේ ඉන්නවා. තනතුරු අරන් ඉන්නවා. තාජුදීන්ගේ ටෙලිෆෝන් කන්වර්සේෂන් තාජුදීන්ගේ මරණ දවසේ අරලියගහ මන්දිරයයි නහරම්පිට පොලිසිය අතර ගිය ටෙලිෆෝන් තියෙනවා මං හිතන්නේ 40කට වැඩි ප්‍රමාණයක්. නහරම්පිට පොලිසියටයි එදා හිටපු අනුරසේනා නායකටයි මම හිතන්නේ නාරායන්පිට OICටයි අරලියගහ මන්දිරයේ ඉඳන් ගිය ටෙලිෆෝන් වාර්තාවල්. ඒ තියෙනවා ටෙලිෆෝන් 40 ගානක විතර වගේ එදා ගිහිලා තියෙනවා ඒ රාත්‍රිය ඇතුලේ. ඒ වාර්තාවල් හැංගුවා. දුන්නේ නැහැ. ඒවකට හිටපු ඔය දුරකථන සමාගමේ ප්‍රධානියෝ. ඒගොල්ලෝ ඒව හැංගුවා. මට මතකයි මෛත්‍රීපාල සිරිසේන අඬ ගහලා කිව්වා ලයිසන් එක කැන්සල් කරනවා කිව්වා දුන්නේ නැත්තම් කියලා. ඒ ටෙලිෆෝන් කන්වර්සේෂන් වැහුවා. මොකද ඒගොල්ලෝ එදා හිටපු පාලකයොත් එක්ක හුඟක් හිතවත් කට්ටිය. දැන් ඒ අයත් ඉන්නවා ජනාධිපතිතුමාගේ උපදේශකයෝ හැටියට පත් වෙලා. හරිද? ඒ හින්දා අපි කියන ආණ්ඩුවට මේ බබා උකුම් කරන්න එපා. බබා උකුම් පාට දාන්න එපා. හරි? මේ බබා උකුම් කරන්න එපා කිව්වනම් වැඩේ කරන්න.